අයිබෝවන් අද අපි කතා කරන්නේ පළවෙනි පාඩම. එහෙනම් 11 ශ්‍රේණියට අදාළ පළවෙනි පාඩමට අදාළ චුට්ටක් පාඩම මතක් කිරීමක් කරන්න හදන්නේ. ඒ කියන්නේ ගැටළු විසඳීම සඳහා ක්‍රමලේඛ භාවිතය කියන පාඩමට අදාළ කොටස් කිහිපයක් ප්‍රශ්න වයිස් අපි උත්තරත් එක්ක සාකච්ඡා කිරීමක් තමයි දැන් කරන්න යන්නේ. හරි. පළවෙනි පාඩම ගැන කතා කරනකොට මේකෙදි පළවෙනි ප්‍රශ්නේ තියෙනවා බලන්න ගැටලුවක් විසඳීම. මොකද්ද කියන්නේ? ගැටලුවක් විසඳීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය එහි ක්‍රියාවලිය ප්‍රතිදානයේ දක්වන නම් මොනවද? ඒ කියන්නේ අපි ගැටලුවක් සාමාන්‍යයෙන් අපිට ඔය ඇල්ගොරිතම් කියන පාඩම, ඒ කියන්නේ ගැටලු විසඳීම සඳහා ක්‍රමලේඛ භාවිතය කියන පාඩමේදී මේකේ ප්‍රධාන දෙයක් තමයි මොකද්ද මේ ගැටලුවක්. කියන්නේ අනිත්කිසි ගැටලුවකට අදාළ විසඳුමක් හොයන එක තමයි අපි මේ පාඩමේදී සිද්ධ කරන්නේ. දැන් ගැටලුවක් විසඳීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ක්‍රියාවලිය ප්‍රතිදානයේ දක්වන නම් මොනවද කියලා අහුවම අපි මොකද්ද කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියන්නේ මොනවද? ආදානයකට කියන අපි අමුද්‍රව්‍ය. ඒකට අදාළ ක්‍රියාවලියට අපි කියනවා ක්‍රියාවලිය. ඒක එළියට දෙන එකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිදානය කියලා අපි කියනවා. එහෙනම් ආදානය, ක්‍රියාවලිය හා ප්‍රතිදානය තමයි ඒකට අදාළ උත්තරය. විසඳීම දාන අමුද්‍රව්‍ය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. එවැනි ගැටලු කිහිපයක් ලියා දක්වන්න. ඒකට සඳහන් ගැටලු කිහිපයක්. මොනවද බලන්න එකක් තමයි තැපැල් කිරීමට සුදුසු ලිපියක් සෑදීම. අපේ පොතේ තියෙන එක තියෙන්නේ. මොකද තැපැල් කිරීමට සුදුසු ලිපියක් ලිවීම. මොකද උදාහරණ ආදානයේක ලිපිය ලිවීමට සුදුසු කොලයක්, පෑනක්, ලියුම් කවරයක්, මුද්දර මැලියම්. ක්‍රියාවලිය මොකද ඉස්සෙල්ලාම ලිපිය ලිව්වා, ලිපිය නවා ලියුම් කවරයට දානවා, ලියුම් කවරය ලැබුවා, ලෑයුතු ලිපිනේ දැම්මා, මුද්දරය ලැබුවා. ඒක ප්‍රතිදානය තමයි. මොකද තැපැල් කිරීමට සුදුසු තත්ත්වයේ පවතින ලිපියක් කියලා දෙනවා. ඊළඟට දෙවෙනි ගැටලුව එකේ ගැටලු තව එකක් තමයි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සෙවීම. මොනවද ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයේ ආදාන මොනවද? ආදාන තමයි ඍජු කෝණාශ්‍රයේ දිග සහ පළල. ක්‍රියාවලිය මොකද්ද? වර්ගඵලය. ඒකේ ප්‍රතිදානය මොකද්ද? ප්‍රතිදානය කීයද? ප්‍රතිදානය මොකද්ද? වර්ගඵල. වර්ගඵල. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න විකල්ප විසඳුම් වන මොනවද? උදාහරණ ලියන්න. මොකද්ද මේ විකල්ප විසඳුම් කියන්නේ? සාමාන්‍ය විකල්ප විසඳුම් කියන්නේ දැන් අපිට ගැටලුවක් විසඳනකොට එකම විදිහේ ගැටලු විසඳන ක්‍රම නැහැනේ. මෙන්න මේ විදිහටයි පියවර කියලා නැහැ. එක් විදිහට ගැටලු විසඳීමේදී එක එක විසඳුම් තියෙනවා. බලන්න ගැටලුවක් සඳහා විසඳුම් එකකට වඩා වැඩියෙන් පවතිනම් අපි ඒවට කියනවා මොනවා කියලාද? විකල්ප විසඳුම් කියලා කියනවා. මොකද්ද ගැටලුවක් සඳහා විසඳුම් එකකට වඩා වැඩියෙන් පවතී නම් ඒවා විකල්ප විසඳුම් ලෙස හැඳින්වේ. බලන්න උදාහරණයක් තියෙනවා. පරිමිතිය ගණනය කිරීම සඳහා විසඳුම් අවකාශය සොයමු. දැන් පරිමිතියක් හොයනකොට අපිට හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. බලන්න පරිමිතිය සමානයි දිග ධන පළල වැඩි කරනවා දෙකෙන්. දෙවෙනි එක මොකද්ද? දිග වැඩි කරනවා දෙකෙන් පළල වැඩි කරනවා දෙකෙන්. පරිමිතිය හොයන තව එකක් තමයි දිග ධන පළල වැඩි කිරීම දෙකෙන්. ඒකම තමයි තියෙන්නේ. අපිට ඒ විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මොකද්ද විකල්ප විසඳුම් කියන්නේ? ගැටලුවක් සඳහා විසඳුම් එකකට වඩා වැඩියෙන් පවතී නම් මේවට අපි කියනවා විකල්ප විසඳුම් කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න මොකද්ද මේ ඇල්ගොරිතමයක් කියන්නේ? අපි ඔය ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම. මොකද්ද මේ ඇල්ගොරිතමයක් සහ එහි අරමුණ කුමක්ද කියලා අපෙන් අහනවා. ඇල්ගොරිතමයක් කියන්නේ ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ඇල්ගොරිතමයක් කියලා කියනවා. බලන්න පූර්ව සැලසුමක් සහිතව නිවැරදිව ගැටලු විසඳීම සෙවීමේ ක්‍රියාමාර්ගයක් දැක්වීම. ඒ කියන්නේ අපි දැන් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට අදාළ විසඳුම් පිළිවෙලට දක්වන එකට අපි කියනවා මොකක් කියලාද? අනුගමනය කරන පියවර දක්වන ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ඇල්ගොරිතමයක් කියලා අපි කියනවා. බලන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ පාලන ව්‍යුහය යොදාගන්නේ කුමටද? පාලන ව්‍යුහ තුන නම් කරන්න. අපිට මේ පාඩමේදී පාලන ව්‍යුහ තුනක් තියෙනවා. ඒ කියන්නේ ඇල්ගොරිතමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා ගන්නා ව්‍යුහ වලට අපි කියනවා මොනවා කියලාද? පාලන ව්‍යුහ කියලා. ඒ පාලන ව්‍යුහ තුනක් තියෙනවා. අනුක්‍රමය සීක්වෙන්ස්, වර්ණය සිලෙක්ෂන්, පුනර්කරණයට ඉටරේෂන් කියලා නේද? රිපිටේෂන් කියලා කියනවා. පැහැදිලිද? ඇල්ගොරිතමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමේදී යොදා ගන්නා ව්‍යුහ පාලන ව්‍යුහ ලෙස හැඳින්වේ. පාලන ව්‍යුහ තුනයි අනුක්‍රමය, වර්ණය, පුනර්කරණය කියලා කියනවා. ඊළඟට කියනවා ඔන්න 5 හරි 6. ඒවා වෙන වෙනම පැහැදිලි කරන්න. අපිට ඒවා වෙන වෙනම පැහැදිලි කරන්න. මොකද්ද මේ අනුක්‍රමණය කියන්නේ?
අනුක්‍රමණය කියන්නේ ඇල්ගොරිතමයක පිහිටි පියවර කිහිපයක් හෝ සියල්ලම හෝ ආරම්භක පියවරක සිට අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එකෙල්ලේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීමට අපි කියනවා මොකක් කියලාද? අනුක්‍රමණය කියලා. උදාහරණයක් අපි පරිපෙර නගින එක ගන්න පුළුවන්. වර්ණය කියන්නේ ඇල්ගොරිතමක ඇතුළත් කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම හෝ අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර කුමක්ද යන්න තීරණය වන අවස්ථාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මෙහිදී වර්ණ දෙකක් පවතින අතර කොන්දේසිය තෘප්ත වන්නේ නම් වර්ණයක් එක් වර්ණයක්ද තෘප්ත නොවන්නේද අනෙක. ඒ කියන්නේ අපිට තැනකට ආවට පස්සේ කොන්දේසියක් තෝරන්න. දැන් අපි හන්දිකට ගියාට පස්සේ අපිට යන්න ඕනේ කොහෙටද කියලා බලනවා එතනදී. ඒ වගේ තමයි මෙතන කොන්දේසියක් දාලා තියෙනවා. උදාහරණයක් දැන් බලන්නකො. විෂයට ලබාගත් ලකුණු 50ට වැඩි නම් එයා සමත් නැත්නම් අඩු නම් අසමත් ලෙස දැක්වීම අපිට සිද්ධ කරන්න පුළුවන්. ඊළඟ එක තමයි පුනර්කරණය. සාමාන්‍යයෙන් පුනර්කරණයක් කියන්නේ මොකද්ද? ඇල්ගොරිතමයක ඇතුළත් පියවරක් හෝ පියවර කිහිපයක් හෝ කොන්දේසියක් තෘප්ත වන තෙක්, ඒ කියන්නේ ඒක හරි වෙනකන් තෘප්ත වෙන තෙක් හෝ තෘප්තව පවතින තුරු හෝ නැවත සිදුවීමයි. ඒ කියන්නේ මේක නැවත උදාහරණයක් ගත්තාම ඉස්කෝලේ මේ දැන් පාසලේ ළමයාගේ පන්ති ඉන්න නාම ලේඛනේ ලකුණු කරනවා. දැන් එක්කෙනෙක්ගේ නම ලකුණු කරලා අපි නවත්තන්නේ නැහැනේ. පන්ති ඉන්න සියලු දෙනාගේ නම් ටික ලකුණු කරන්න එපා. මේ තියෙන උදාහරණය පන්ති භාර ගුරුතුමේ සිසුන්ගේ නම් එකින් එක ලකුණු කිරීම කියන එක තියෙනවා. ඔන්න පැහැදිලි. මොකද්ද අනුක්‍රමණය, මොකද්ද වර්ණය, මොකද්ද පුනර්කරණය කියලා අහන්න පුළුවන්. ඊළඟට තියෙනවා ගැලීම් සටහන් යනු මොනවාද? ගැලීම් සටහනක් කියන්නේ ඇල්ගොරිතමේ රූපමය ආකාරයෙන් පියවරෙන් පියවර ගොඩ නැගෙන හෝ ගොඩ නැගී ඇති ආකාරය හෝ ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා සටහන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙනවා යොදා ගන්නා සංකේත මොනවද කියලා අපෙන් අහන්න. යොදා ගන්නා සංකේත බලන්න. ආරම්භය සහ අවසානය දක්වන්න මෙන්න මේක. ඊළඟට ආදාන හෝ ප්‍රතිදාන. ඊළඟට මේකෙන් ක්‍රියාවලිය, මේකෙන් තීරණ ගැනීම, මේකෙන් ගැලීම් දිශාවන් මේකේ සම්බන්ධකයක් භාවිතා කරනවා. පැහැදිලි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ආරම්භය සහ අවසානය දක්වන්නේ කොහොමද? ආදානය සහ ප්‍රතිදානය, ක්‍රියාවලිය, තීරණය, ගැලීම් දිශා, සම්බන්ධකය කියන එක භාවිතා කරන්න පුළුවන්. පාලන ව්‍යුහ තුන ගැලීම් සටහන් වලින් දැක්වීමට අදාළ උදාහරණයක බැගින් අදන්න. මේ පාලන ව්‍යුහ තුනක් තියෙනවා. මොකද තුන? අනුක්‍රමණය, වර්ණය, පුනර්කරණය කියලා. ආයේ තුන නිරූපණය කරන්න පුළුවන් උදාහරණ තුනක් දෙන්න ඕනේ. එකක් අනුක්‍රමයට අපි ගන්න පුළුවන් වෘත්තයක වර්ගඵලය ගන්න එක. මොකද්ද පියවර ආරම්භ කරා අපි ඊළඟට එළියෙන් ගන්න ඕනේ මොකද්ද? අරය ගන්න එපා වෘත්තයක වර්ගඵලය හොයන්න. එහෙනම් වෘත්තය අරය ගත්තා. ඊළඟට වෘත්තයේ වර්ගඵලය ගණනය කරා. ඊළඟට දර්ශනය කරන වර්ගඵලය බෙන්වීම. මේක තමයි අවසාන. ඊළඟට වර්ණයට අදාළ එකක් ගත්තොත් මොකද? ශිෂ්‍යයෙක් විෂයන් කිහිපය ලබා ලකුණු 50 හෝ 50ට වැඩි නම් සමත් නැත්නම් අසමත් යන දක්වන්න ස්ටාර්ට් කරලා ඊළඟට අපි කරනවා input marks as m කියලා දෙනවා. ඒ කියන්නේ marks එක m විදිහට යාලා සලකනවා. ඔන්න input කරගත්තා mark. ඊළඟට අපි බලන ඇතුළට කොන්දේසියක් දාලා mark එක විශාලද බලනවා කාටද? 50ට. 50ට විශාලයි නම් answer එක pass, answer එක fail. එහෙම ඊට පස්සේ අපිට පුළුවන් display කරන්න answer කියලා display කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ answer එකට තමයි fail කියන එක, answer එකට තමයි pass කියන එක ඇතුළත් වීම සිද්ධ වෙන්නේ. ඊළඟට පුනර්කරණයක් දක්වන්න පුළුවන්. 1 සිට 5 දක්වා ගියන් පරිගණක තිරයේ නිරූපණය කිරීමට අදාළ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න කිව්වම දැන් 1 ඉඳන් 5 දක්වානේ. එහෙනම් මොකද කරන්න ඕන? start කරා. ඊළඟට මොකද කරන්නේ? ඔන්න අපි x කියලා සමානයි අගයක් පවරන එක කියලා. ඊට පස්සේ බලනවා 1 කුඩයි හෝ සමානද බලනවා 5ට. මේ පැත්තට කියනවා කුඩයි. මේ පැත්තට කියන්නේ විශාල. එහෙනම් කුඩයි හෝ සමානයි. විශාලයි හෝ සමානයි කියලා දී. ඔන්න බලනවා 1 කුඩයි හෝ සමානද 5ට? ඔව්. 1 කුඩයි හෝ සමාන 5 නම් ඩිස්ප්ලේ කරනවා x කියන්නේ අගේ කීයද? 1යි. ආයෙ උඩට x වල අගේ වැඩි කරා 2යි. ඔන්න 2 දර්ශනය වුණා 3. ඊළඟට 4 ඔන්න 5. ඔන්න 5 යනවා. 5ත් දර්ශනය වෙලා දැන් 6යි. 6 කුඩයි හෝ සමානද 5ට? නෑනේ. එහෙනම් එන්වීම සිද්ධ වෙනවා. 1 ඉඳන් 5 දක්වා සංඛ්‍යා ටික මුද්‍රණය වුණා. ඔන්න ඊළඟට තියෙනවා බලන්න. ඔන්න ඒකට උදාහරණ තුන අපි කතා කරා. මොකද්ද මේ ව්‍යාජකේතයක් කියන්නේ? බලමු මොකද්ද මේ ව්‍යාජකේතයක් කියන්නේ? ව්‍යාජකේතයක් කියන්නේ ඇල්ගොරිතමයක්. මොකද්ද? ඇල්ගොරිතමයක්
සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතව දැක්වීම ව්‍යාජකේත නම් වේ කියලා කියනවා. මොකක්ද ඇල්ගොරිතමයක් සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතව දැක්වීමට ව්‍යාජකේත නම් වේ කියන අර ඇල්ගොරිතම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන එක. එම කේත ලියා දක්වනවා. ඒකේ භාවිතා වන කේත මොනවද බලන්න. ආරම්භය දක්වන්නේ begin. අවසානය කරන්නේ end එකේ. ආදාන වලට අපිට පුළුවන් input read get කියනවා භාවිතා කරන්න. input read get. ප්‍රතිදානයේට output display show කියන වචන භාවිතා කරනවා. output display show. ඊළඟට ක්‍රියාවලිය යටතේ process calculate කියන එක. වර්ණ යටතේ if then else and if කරා පුනර්කරණය for do while and while repeat until කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා වෘත්තයක වර්ගඵලයේ සෙවීමට අදාළ ව්‍යාජකේතය ලියන්න ඕනවා. බලමු එන්න. ව්‍යාජකේතය ලියන්න කලින් ඔන්න අපි මතක් කරගන්න ඕනේ අතනින් ගත්ත ඉන්පුට් නේ. ඉන්පුට් නම් මොකද ඉස්සෙල්ලාම ආරම්භ කරන ඔන්න begin කරා. begin කරාට පස්සේ අපි වර්ගඵලය ආදානය කරනවා. එහෙනම් input radians. ඊළඟට ඒක ඇතුලේ process එකක් වෙනවනේ. එහෙනම් අපි ඒක දානවා calculate හරි process කියලා දානවා. area සමානයි 22 බෙදීම 4 radians වැඩි කිරීම radius. ඊළඟට ඩිස්ප්ලේ කරනවා කවුද ඒරියා එක ඊළඟට එන් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ වචන අර රූප සටහන් තිබ්බේ වචන ටික රූප වලින් තියෙන වචන තියෙන කොටුවල ටික අක්ෂර මේ කියන්නේ අකුරු භාවිතයෙන් ලියලා කියන්නේ ඉංග්‍රීසි වචන භාවිතා කරලා ඒ ටික ලියලා අර ටික ඒ විදිහටම දාන එක තමයි කරන්නේ. ඊළඟ තියෙනවා බලන්න සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න දැක්වීමට ව්‍යාජකේතයක් ලියන්න ඕන. කොහොමද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා බලන්න. අපි ඉස්සෙල්ලාම සංඛ්‍යාව ඇතුළත් කරනවා. සංඛ්‍යාව ඇතුළත් කරලා ඉවරලා ඔන්න begin කරලා read කරනවා. numbers n කියලා. ඊළඟට මම අපි calculate එකක් කරනවා. remind after number divide by 2. අපිට මෙතනට අපිට භාවිතා කරන්න පුළුවන් ඔන්න divide කරන එකනේ. අපි ඔයාලට මතකද මම කියා දුන්න ඒකෙදි div එකයි mod එකයි. අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. දැන් divide කරනවල දෙකේ. ඊළඟට එන උත්තරේ reminder සමාන බිඳුවට සමානයි නම් අපි කියනවා display කියනවා even number. එහෙම නැත්නම් odd number කියලා කියනවා. ඊළඟට මේ end if කරා else එක දැම්ම end if කරා end එක කරා මේ end එක කරලා තියෙනවා. පැහැදිලි? ඊළඟට තියෙනවා අසමාන සංඛ්‍යා දෙකක් අතරින් විශාල සංඛ්‍යාව සෙවීමට දාලා ගැලීම් සටහනයි ව්‍යාජකේතය ලියන්න ඕන. මොකද්ද සංඛ්‍යා සෙවීමට දාලා ගැලීම් සටහන සහ ව්‍යාජකේතය අපිට ලියන්න කියනවා. කොහොමද අපි ලියන්නේ බලන්න. ඔන්න අපිට කියන්නේ මොකද්ද? ඒකනේ සංඛ්‍යා දෙකක් අතරින් විශාල සංඛ්‍යාව සෙවීමට දාලා ගැලීම් සටහන. මේ තව එකක්. උඩ තියෙනවා තව ඊට කලින් ඔත්තේ දැන් දෙයක් කීම ඔත්තේ දිරට්ටේ දෙන්නේ මේ තියෙනවා තව සංඛ්‍යාවක් තියෙනවා ඔන්න බලන්න 13 වෙන ප්‍රශ්නේ 13 මොකක් හරි එකක් කමන්නේ මේකත් බලන්න සංඛ්‍යා සමූහයක එකතුව සෙවීමට ව්‍යාජකේතය කොහොමද සංඛ්‍යා සමූහයක එකතුවක් ගන්නෙ ඔන්න මේකෙදි සංඛ්‍යා සමූහයක් කියද්දි මේක රිපීට් එකක් වෙනවා. කියන්නේ නැවත වෙන්න එපා. එහෙනම් ඔකට අපි භාවිතා කරලා තියෙන රිපීට් until කියන ක්‍රමවේදය. ඔන්න බලන්න ඔන්න begin කරා total එක බිඳුවයි කියලා අරන්. ඔන්න රිපීට් කරනවලු මොකද්ද? rate number as n. එහෙනම් number එකක් ගත්තා. ඒ number එකට මොකද කරන්නේ? total එකට මේ ඔන්න read කරගෙන එයාට number එක අරන් total එක දාන total දානේ. ඒ කියන්නේ අර ගන්න number එක total එකට එකතු කරනවා. ඊළඟට බලනවා යටින් until කියන එකෙන් මේ තියෙන කොන්දේසිය බලන එක number over numbers තව තියෙනවද කියලා එයා පරීක්ෂා කරනවා numbers තව තියෙනවා නම් ආය උඩට ගියා ආය ඇතුළට ආය numbers තියෙනවා ආය උඩට ගියා ආය ඊළඟට අන්තිමට මොකක් කරනවද display කරනවා total එක හරි දැන් අපිට මේකට අදාළ 14 වෙනි ප්‍රශ්නෙට අදාළ බලන්න අසමාන සංඛ්‍යා දෙකක් අතරින් විශාල සංඛ්‍යාව සෙවීම අසමාන සංඛ්‍යා දෙකක් අතරින් විශාල සංඛ්‍යාව සෙවන එකට දාලා ඔන්න ගැලීම් සටහන අදිමු ඔන්න ස්ටාර්ට් කරා සංඛ්‍යා දෙකක් ඇතුළත් කරගන්න එපා input numbers number 1 number 2 ඔන්න n1 n2 කියලා බැලුවා ඊළඟට බලනවා n1 විශාලද n2 එන්න n1 විශාලද n2ට ඔන්න බැලුවා අපි අත යට තියෙනවා ඈ ඔන්න බැලුවා විශාලද කියලා විශාලයි නම් ආන්සර් එක එන්නේ නැත්නම් අපිට මෙතනින් කෙලින්ම මෙන්න මෙහෙම කොටුව දාලා මෙන්න මෙහෙමත් අවුට්පුට් එක මෙතනින් ලියන්න පුළුවන් මෙතන දැන් process එකකට දානවා
ආන්සර් එක n1 කියලා. එහෙම නැත්නම් ආන්සර් එක n2 කියලා. ඊළඟට යටින් දානවා ඩිස්ප්ලේ එක දානවා ආන්සර් එක. එහෙනම් මෙයා ආන්සර් එක આવුත් n1 n1 වෙනවා. ආන්සර් එක આવුත් n2 n2 කියලා දර්ශනය වෙනවා. දැන් ඒකට අදාළ ව්‍යාජකේතය අපි අඳොත් begin කරා input to number as n1 n2 ඊළඟට if බලනවා n1 විශාලද n2 කියලා then කියලා දැම්මා. ඊළඟ ආන්සර් එක n1 else ආන්සර් එක n2 end if කරලා display කරා ආන්සර් එක. පැහැදිලි? ඒක චුට්ටක් බලා ගන්න. ඊළඟට දෙනවා පැස්කල් ක්‍රමලේඛ භාෂාවේ හඳුන්වනයක් යනු කුමක්ද කියලා අපෙන් අහනවා. මොකද්ද මේ හඳුන්වනයක් කියන්නේ? හඳුන්වනයක් කියන්නේ අපි විචල්‍යයක් නියතයක් හෝ ක්‍රමලේඛයක් හෝ හැඳින්වීම සඳහා යොදා ගන්නා නමක් විදිහට අපි හඳුන්වනවා. මොකද්ද? හඳුන්වනයක් විදිහට. පැහැදිලි? විචල්‍යයක් කියන්න පුළුවන්, නියතයක්, ක්‍රමලේඛයක් හැඳින්වීම සඳහා යොදා ගන්නා නමකි. ඊළඟට කියනවා මොකද්ද මේ ඇවරුණු පද කියලා කියන්නේ? ඇවරුණු පද කියලා කියන්නේ පැස්කල් භාෂාව හඳුන්වා දීම සඳහා යොදාගෙන ඇති ඇවරුණු පද නම් වේ. කියන්නේ පැස්කල් භාෂාවේ හඳුන්වා දීම සඳහා යොදාගෙන ඇති පද වලට අපි කියනවා මොන පද කියලාද? ඇවරුණු පද කියලා අපි කියනවා. බලන්න පැස්කල් භාෂාවේ සම්මත දත්ත ප්‍රූප වල කාර්ය කුමක්ද කියලා අපෙන් අහනවා. සම්මත දත්ත ප්‍රූප වල කාර්ය මොකක්ද කියලා බලන්න. ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වන විට ආදාන සහ ක්‍රියාවල තුල රඳවා තබා ගැනීමට අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය තීරණය ලබන්නේ දත්ත ප්‍රූපය මගින්. ඒ කියන්නේ මේකට ඇතුළත් කරන දත්ත ප්‍රූපයෙන් තමයි මේක තීරණය කරන්නේ කියලා කියන්නේ. බලන්න අපි මේකෙදි භාවිතා කරන දත්ත ප්‍රූප වර්ග ලියා දක්වන්න. මොනවද තියෙන බලන්න. එකක් තියෙනවා ඉන්ටිජර්. ඒ කියන්නේ ධන හෝ ඍණ නිකිල සංඛ්‍යා දැක්වීම. රියල් කියන්නේ ධන හෝ ඍණ තාත්වික සංඛ්‍යා දර්ශනය. බූලියන් කියන්නේ true හෝ false දැක්වීමට. char කියන්නේ අතුරුපිර ඇති ඕනෑම අනුලක්ෂණ එක අක්ෂරයක් දක්වන්න. string කියන්නේ ඕනෑම අනුලක්ෂණ අනුක්‍රමයක් දැක්වීමට අපි භාවිත කරන ICT programming කියනවා දක්වන්න අපි භාවිත කරන integer real boolean char string කියලා අපිට ගන්න පුළුවන්. මොකද්ද මේ විචල්‍යයක් හා නියතයක් යන මොනවදයි ලියා දක්වන්න. මොකද්ද විචල්‍යයක් කියන්නේ? විචල්‍යයක් කියන්නේ ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වන විට හඳුන්වනේ සඳහා පවර්ණ ලද අගයන් වෙනස් වන හඳුන්වන විචල්‍යයන්. ඒ කියන්නේ අපි අගයක් පැවරුවාට පස්සේ ඒකේ තියෙන අගයන් වෙනස් කරන්න පුළුවන් වලට අපි කියනවා මොනවා කියලාද? විචල්‍ය කියලා. නියතයක් කියන්නේ ක්‍රමලේඛයේ ක්‍රියාත්මක වන විට හඳුන්වනේ සඳහා පවර්ණ ලද අගයන් වෙනස් නොවන හඳුන්වන පැස්කල් භාෂාවේදී හඳුන්වන අර්ථය. ඒකෙදී අපි const කියන වර්ණ පදය යොදා ගන්නවා. මේකට අපි භාවිතා කරනවා මොනවා කියලාද? වා කියන එක භාවිතා කරනවා. අර විචල්‍යකට නියතකයේදී භාවිතා කරන්නේ const කියන එක තමයි භාවිතා කරන්නේ. දැන් const උදාහරණයක් තියෙනවා බලන්න. 100 නම් ඒකේ වෙනස් වෙන්නේ නැහැ. const pi කියන්නේ 22කට බෙදීම 7 නම් ඒක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලායි කියන්නේ. කාරක භාවිතා කරන්නේ කුමක් සඳහාද කියලා අපෙන් අහනවා. කාරක පැස්කල් වල ඇති ගණනය කිරීම, සංසන්දනය කිරීම සහ තාර්කික ප්‍රකාශ ගොඩනැගීම සඳහා යොදාගනු ලැබෙන ක්‍රමලේඛ වීමට කාරක අත්‍යවශ්‍ය වෙයි කියලා කියනවා. මේකෙදි කාරක වර්ග කිහිපයක් අපි භාවිතා කරනවා. මොනවද? අංක ගණිතමය කාරක, සැසඳුම් කාරක, තාර්කික කාරක කියලා කාරක කිහිපයක් ඉගෙන ගන්නවා. කාරක වුණ හරි එහිදී භාවිතා කරන කාරක වර්ග මොනවද? හරි. ඊළඟට පාලන ව්‍යුහ සම්බන්ධ ක්‍රමලේඛ වර්ග කීයද? වර්ණ පාලන ව්‍යුහ සම්බන්ධ ක්‍රමලේඛ වර්ග කීයද? ඒ මොනවද කියලා අපෙන් අහන්න. බලන්න. එකක් දෙකයි තියෙන්නේ. එකක් තමයි සරල if ප්‍රකාශයයි. අනිත් එක if then else end if කියන එකයි. නැත්නම් if then end if කියන එකයි. if then else end if කියන එක තමයි මේකෙදි අපි භාවිතා කරන්නේ. ඊළඟට කියනවා ආදානය කරන සංඛ්‍යාව ධන නම් පමණක් ඒ මුද්‍රණය කිරීමට අදාළ ගැලීම් සටහන ව්‍යාජකේතේ සහ පැස්කල් ක්‍රමලේඛය ලියා ගන්න. ධන නම් පමණයි මුද්‍රණය කරන්න. ඔන්න ස්ටාර්ට් කරා සංඛ්‍යාවක් ගත්ත. සංඛ්‍යාවක් ධනද ඍණද කියලා බලන්න. මොකද බිඳුවට අඩුයි නම් අපි ඍණ සංඛ්‍යා කියනවා. බිඳුවට වැඩි නම් අපි කියනවා ධන සංඛ්‍යා කියලා. එහෙනම් සංඛ්‍යාවෙන් ලබා ගන්න මොකද කරන්නේ? n විශාලද බලනවා කාටද? බිඳුවට විශාල නම් සංඛ්‍යාව මුද්‍රණය කරනවා. ව්‍යාජකේතේ ගත්තොත් begin කරා input කරනවා n if එකෙන් බැලුවා n විශාලද බිඳුවට then print කරා n end if කරා n. පැහැදිලි? භාවිතා කරලා ඒ මොනවද? පැස්කල් ක්‍රමලේඛයත් ලියා දක්වනවා. මෙතනම පැස්කල් ක්‍රමලේඛයක් තියෙනවා. බලන්න එන්නකෝ. අපි සාමාන්‍යයෙන් පැස්කල් ක්‍රමලේඛයක් ආරම්භ කරන්නේ programs කියන එකෙන් ආරම්භ කරනවා. programs ඊළඟට අපි දෙනවා මෙන්න මෙතන ක්‍රමලේඛයේ නම දෙනවා positive number කියලා දෙනවා.
මෙතනට ඉන්පුට් අවුට්පුට් කියන එක අපිට කැමති නම් දාන්නත් පුළුවන්. දාන්න නැතුව මේ ඩොට් එකයිකම දාන්න පුළුවන්. මේ y එකෙන් කියන්නේ විචල්ලේ වෙනස් වෙන එක විචල්ලේ. n කියලා ඒ data type එකක් දාන. අනිවාර්යෙන් අපි ගන්න විචල්ලේ ටික උඩින් හඳුන්වලා මොකද්ද data type එක. n කියන්නේ integer. ඊළඟට begin කරන ඔන්න ආරම්භ කරා මේ right ln එකෙන් කියන්නේ මොකද්ද? ආදානයක් ගන්න. ඒ කියන්නේ දර්ශනය කිරීම, print කිරීමකට කරන්න භාවිත කරන right ln enter number කියලා අපිට දර්ශනය. මේ read එකෙන් කරන්න input එකක් ගන්නවා. ඒ ගන්න එක කාගාවට යන්න කියලා කියනවද? n එකට යන්න කියන. එහෙනම් n විශාලද බලනවා. then right ln positive number. මේ මෙතන අවසන් කිරීම දාලා නැහැ. මෙන්න මෙතන දාලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට කියනවා if then else end if මගින් සිදුවෙන්නේ කුමක්ද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ මොකද්ද? කොන්දේසිය තුප්තවන්නේ නම් ප්‍රකාශ එකද තුප්ත නොවේ නම් ප්‍රකාශ දෙකද. එහෙනම් මේක නැත්නම් තව ප්‍රකාශයක් තියෙනවා. එයා ක්‍රියාත්මක වෙනවා කියලායි ප්‍රකාශ කරන්නේ. මොකද්ද nested if කියන්නේ? nested if කියන්නේ කොන්දේසියකට පසු තවත් කොන්දේසි සමූහයක් යෙදෙන අවස්ථාවක් අපි කියනවා මොකක් කියලාද? nested if කියලා අපි කියනවා. පුනර්කරන භාවිතයෙන් ක්‍රමලින් යොදා ගන්නා පාලන ව්‍යුහ වර්ග මොනවද කියලා අපෙන් අහනවා. මොනවද පාලන ව්‍යුහ? එකක් තියෙනවා for do ව්‍යුහ. පුනර්කරණය වන වාර ගණන නිශ්චිතව දන්නා විට අපි භාවිතා කරනවා. මේ පුනර්කරණය වන වාර ගණන නිශ්චිතව දන්නවනම් අපි භාවිතා කරන්නේ මොකද්ද? for do කියලා භාවිතා කරනවා. ඊළඟට කියනවා while do සහ repeat until view අතර වෙනස්කම් ලියනවා. අර දෙන්න අතර වෙනස්කම්. while do එක මොකද්ද? පුනර්කරන වාර ගන්න අවිනිශ්චිත අවස්ථාවලදී යොදා ගන්නවා. repeat until කියන්නේ වාර ගන්න අවිනිශ්චිත අවස්ථාවලදී තමයි යොදාගන්නේ. මේ අරකට අදාළ මේ 27 මේකට එන්න ඕනේ. මේ තියෙන්නේ පුනර්කරණයේදී භාවිතා කරන අරවා ටික. මොනවද? එකක් for do view है while do view है repeat view. මේකෙදි for do view එක භාවිතා කරන for do view භාවිතා කරන වාර ගන්න නිශ්චිතව දන්නවා. while do view එක කියන්නේ අවිනිශ්චිත අවස්ථාවලදී. මේකත් අවිනිශ්චිත අවස්ථාවලදී තමයි භාවිතා කරන්නේ. ඔන්න 27 වෙනි ප්‍රශ්නෙට අදාළ while do view है repeat until view අතර වෙනස්කම් ලියන්න. මොනවද වෙනස්කම්? while do view එක ගත්තොත් පුනර්කරණයේ ආරම්භයේදීම තමයි කොන්දේසිය පරීක්ෂා කරන්නේ. මේ ආරම්භයේදී. මේකෙදි බලන්නේ පුනර්කරණයේ ආරම්භයේදී කොන්දේසිය පරීක්ෂා නොකෙරේ. repeat until එකේ කොන්දේසිය පරීක්ෂා කරන්නේ නැහැ. ඊළඟට බලන්න කොන්දේසිය සත්‍ය වන්නේ නම් පමණයි පුනර්කරණය ආරම්භ වන්නේ. මේකෙදි අසත්‍ය වන්නේ නම් පමණයි පුනර්කරණය ආරම්භ වෙන්නේ. ඊළඟට කියනවා කොන්දේසිය අසත්‍ය නම් පුනර්කරණයක් ආරම්භ වෙන්නේ නැහැලු. සත්‍ය වීමත් සමග මොකක් වෙනවා මේකද? පුනර්කරණය අවසන් වෙනවා. මේ පුනර්කරණය අවසන් වීම සඳහා කොන්දේසිය මොකක් වෙන්න ඕන? අවසන් වෙන්න අසත්‍ය වෙන්න ඕනේ. අරකේ සත්‍ය වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා මේකේ බලන්න පුනර්කරණය වන අතර වාරයේදී කොන්දේසිය අසත්‍ය නොවේ නම් අපරිමිත වාර ගණනක් වෙනවා. ඒ කියන්නේ මේ කොන්දේසිය දැන් ක්‍රියාත්මක වෙනවා අසත්‍ය වෙන්නේ නැහැ. ඒක නැවත වෙනවා. හැබැයි පුනර්කරණ අතරදී කොන්දේසිය සත්‍ය නොවේ නම් මේකේ නැවත සිද්ධ වෙනවා. ඒ වගේම බලන්න පුනර්කරණ ඇති ප්‍රකාශ එක්වරක් ක්‍රියාත්මක පසු තමයි කොන්දේසිය පරීක්ෂා කරන්නේ repeat until view. හොඳට මතක තියාගන්න. අහන්න පුළුවන් while do view සහ repeat until view අතර වෙනස්කම්. ඊළඟට තියෙනවා බලන්න මොකද්ද මේ ආරාවක් කියන්නේ කුමක්ද කියලා අපෙන් අහන්න. මොකද්ද මේ ආරාවක් කියන්නේ? අගයන් ඕනෑම ප්‍රමාණයක් තනි නාමයකින් තැන්පත් කිරීමට හැකි දත්ත විවේකයක්. ඕනෑම ප්‍රමාණයකින් තනි නාමයෙන් තැන්පත් කිරීම දත්ත විවේකයක්. එබැවින් එක් දත්ත සඳහා වෙන විචල්‍ය නාම වෙනුවට තනි විචල්‍ය නාමයක් යටතේ අවශ්‍ය ප්‍රමාණය දත්ත තැන්පත් කිරීමට හැකි වෙයි. කියන්නේ තනි විචල්‍ය නාමයක් යටතේ අපිට දත්ත තැන්පත් කිරීමට හැකියාව තියෙනවා කියලා කියනවා. ඔන්න බලන්න ඊළඟට 29. උපක්‍රම ලේඛ වර්ග දෙක පැහැදිලි කරන්න. උපක්‍රම ලේඛ වර්ග දෙකයි. උපක්‍රම ලේඛ එකක් තමයි ප්‍රතිදානය ආපසු ලබා දීමට ඇති උපක්‍රම ලේඛ ශිතේ. අනිත් එක තමයි ප්‍රතිදානය ආපසු ලබා දීමට නොහැකි උපක්‍රම ලේඛ කාර්යපටිපාටි ලෙසද හැඳින්වීම සිද්ධ වෙනවා. ඔන්න බලන්න 30 වෙනි ප්‍රශ්නේ. ක්‍රම ලේඛයක් කියන්නේ කුමක්ද? ක්‍රම ලේඛයක් කියන්නේ පරිගණකයේ විසින් කළ යුතු විශේෂ කාර්යයක් ඉටු කරන ආකාරය දැක්වෙන උපදේශ අනුක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ක්‍රම ලේඛයක් කියලා කියනවා. පරිගණකයේ විසින් කළ යුතු කාර්යයන් ඉටු කරන ආකාරය දැක්වෙන උපදේශ අනුක්‍රමය. යන්ත්‍ර භාෂාව යනු කුමක්ද? එහි ලක්ෂණ ලියා දක්වන්න. මොකක්ද යන්ත්‍ර භාෂාවක් කියන්නේ?
පරිගණකයේ තුල ඍජුවම ක්‍රියාත්මක කළ හැකි භාෂාව. ඒ කියන්නේ පරිගණකයේ තියෙන බිඳුව එකනේ. කෙලින්ම දෙන්නේ බිඳුව එකේ. උපදේශ ලබා දීම සඳහා බිඳුව සහ කියන දීමේ සංඛ්‍යා යොදා ගනි. එබැවින් යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් ඍජුවම සකසණයට ධාවනය කළ හැක කියලා කියනවා. මේකේ ලක්ෂණ කීපයක් ගත්තොත් ක්‍රියාත්මක වීම ඉතා වේගවත් වීම, භාෂා පරිවර්තක වැඩසටහන් අවශ්‍ය නොවීම, යන්ත්‍රය මත තමයි යැපෙන්නේ, බිඳුව සහ එක පමණක් භාවිතයෙන් ලියා ඇති නිසා මිනිසාට තේරුම් ගැනීමට සංකීර්ණ වීම කියන දේවල් ටික ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා බලන්න assembly භාෂාව යනු කුමක්ද? එහි ලක්ෂණ. මොකද්ද assembly භාෂාව කියන්නේ? යන්ත්‍ර භාෂාවේ බිඳුව එක මත පදනම ලියන ලද විධාන වෙනුවට සරල කේතනාම භාවිතා කර නිර්මාණය කර ඇති භාෂාව. ක්‍රියාත්මක වීම යන්ත්‍ර භාෂා ක්‍රමයට සාපේක්ෂව වේගවත් බව චුට්ටක් අඩුයි. assembler නම් භාෂා පරිවර්තක වැඩසටහනක් මගින් තමයි මේක මොකක් කරන්නේ? යන්ත්‍ර භාෂා උපදේශ බවට පරිවර්තනය කරන්නේ. යන්ත්‍රය මත තමයි මේක යැපෙන්නේ. ඊළඟට සංකේත යොදාගෙන නිසා තේරුම් ගැනීමට යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව සරලයි කියන්න අපිට පුළුවන්. ඊළඟට තියෙනවා ඉහළ තලයේ භාෂා යනු කුමක්ද? එහි ලක්ෂණ මොනවද? ඉහළ තලයේ භාෂා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ සරල වචන යොදා ගනිමින් ක්‍රමලේඛයට වඩා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කරන ලද භාෂා ඉහළ තලයේ භාෂා ලෙස හැඳින්වේ. උදාහරණ තියෙනවා ෆෝර්ට්‍රේන්, බේසික්, කබොල්, පැස්කල් ඔය C කියන ඒවා අපිට හඳුන්වන්න පුළුවන්. ලක්ෂණ තමයි තේරුම් ගැනීම පහසුයි. ධාවනය කිරීමට ප්‍රථමයෙන් යන්ත්‍ර භාෂා උපදේශ බවට පරිවර්තනය කළ යුතුයි. යන්ත්‍රය මත යැපෙන භාෂාවක් නොවේ කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට තියෙනවා ක්‍රමලේඛ පැරඩයිමයක් කියන්නේ මොකක්ද කියලා. බලන්න මොකද්ද ක්‍රමලේඛ පැරඩයිමයක් කියන්නේ? ක්‍රමලේඛ ක්‍රියාවලට ප්‍රවේශ වීම පිණිස විකල්ප ප්‍රවේශ ගණනාවක් ඇත. ඒවා පැරඩයිම ලෙස හැඳින්වෙනවා. මොකද්ද ක්‍රමලේඛ ක්‍රියාවලියේ ප්‍රවේශ වීම පිණිස විකල්ප ප්‍රවේශ ගණනාවක් ඇත කියලා තියෙනවා. පටිපාඨගත හෝ ප්‍රකාශ ක්‍රමලේඛ අතර වෙනස පැහැදිලි කරන්න. මොකද්ද පටිපාඨගත භාෂාවක් කියන්නේ? ප්‍රකාශ ක්‍රමලේඛය. බලන්න පටිපාඨගත භාෂාවක් කියන්නේ ඉතා හොඳින් විවගත වූ පියවර මාලාවකින් සහ පටිපාටි වලින් සමන්විත පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. එහි ක්‍රමවත් පියවර වලින් සමන්විත ප්‍රකාශන අඩංගෙහි ප්‍රකාශ ස්ටේට්මන්ට්ස් විදිහට තමයි අඩංගුනේ. ප්‍රකාශ ක්‍රමලේඛනයක් කියන්නේ පාලන ගැලීම විස්තර කිරීමකින් තොර, ඒ කියන්නේ ගණනයක විස්තර කිරීමෙන් තොර ගණනය කිරීමේ තාර්කික න්‍යාය විදහා දක්වන පරිගණක ක්‍රමලේඛන ව්‍යුහය සහ අවයව ගොඩනංවන ආකාරයක් තමයි මේකෙදි දර්ශනය කිරීම සිද්ධ කරන්නේ. ක්‍රමලේඛ ව්‍යුහය සහ අවයව ගොඩනංවන ආකාරය. 36 ව්‍යුහගත සහ වස්තු නැඹුරු ක්‍රමලේඛ පැහැදිලි කරන්න. මොකද්ද ව්‍යුහගත කියන්නේ? මොකද්ද වස්තු නැඹුරු කියන්නේ? ව්‍යුහගත ක්‍රමලේඛයක් කියන්නේ තාර්කික ක්‍රමලේඛ පැරඩයිමයක් වන අතර එය වස්තු නැඹුරු ක්‍රමලේඛ වල පූර්ණ අවස්ථාවක් කියලා කියනවා. ව්‍යුහගත ක්‍රමලේඛ පැරඩයිම වගේ ක්‍රමලේඛ තේරුම් ගැනීම සහ නවීකරණය කිරීම පහසුයි කියලා අපිට කියනවා. වස්තු නැඹුරුයි කියන්නේ වස්තුවක් යන සංකල්පයේ පදනම්ව ක්‍රමලේඛ පැරඩයිමක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා 37 ක්‍රමලේඛය හා පිටපත් ලේඛන යනු කුමක්ද? ක්‍රමලේඛය හා පිටපත් ලේඛන යනු කුමක්ද කියලා අපි අහනවා. ක්‍රමලේඛන භාෂාවල සාමාන්‍ය පද යෝජනයේ සම්බන්ධයෙන් දැඩි නීති රීති පවතී. නිතරම පාහය සම්පාදනය කිරීම අවශ්‍යයි. ක්‍රමලේඛන භාෂා සම්පාදනය කළ යුතුයි. පිටපත් ලේඛන භාෂා සාමාන්‍ය වෙනත් යෙදුමක් බොහෝ ක්‍රියාත්මක කේතයන් නිෂ්පාදනය කිරීමෙන් පිටපත් ලේඛන භාෂා අර්ථ වින්‍යාස කළ යුතුයි. නවකයන්ගෙන් අතිශය බහුතරයක් පිටපත් රචන භාෂාව භාවිතා කිරීමට වඩා පහසුයි කියලා අපිට කියනවා. ඔන්න කියනවා භාෂා පරිවර්තක වැඩසටහන් වර්ග දෙක කෙටියෙන් විස්තර කරන්න. මේකෙත් තුනක් තියෙන. එකක් අර assembler කියන භාෂා පරිවර්තකයක් තියෙනවනේ. ඒක assembler කියන එක භාවිතා කරන්නේ assembly කියන ලැන්ග්වේජ් එක. දැන් මේ අර්ථ වින්‍යාසක සහ සම්පාදක. මොකද්ද මේ අර්ථ වින්‍යාසක කියන්නේ? ඉහළ තලයේ පරිගණක භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් ක්‍රියාත්මක ප්‍රථමයෙන් එහි අඩංගු ප්‍රකාශනය පරිවර්තනය කරන එසැනින්ම ඊට අනුරූප විධාන ධාවනය කිරීම ක්‍රියාවලිය ඉදිරි කරන සරලව ගත්තොත් අර්ථ වින්‍යාසයෙන් කියන්නේ පේලියෙන් පේලිය තමයි ඒකට අදාළ ක්‍රමලේඛ ටික යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්නේ. සම්පාදකය කරන්නේ මොකද්ද? ප්‍රථමයෙන්ම සම්පූර්ණයෙන්ම තමයි එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ ලියන කෝඩ් එක එකපාරම මොකක් කරනවද? යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. ඔන්න සමස්ත පාඩමට අදාළ, ඒ කියන්නේ පළවෙනි පාඩමට අදාළ නිකන් රිවිෂන් එකක් වගේ පාඩමම මතක් කිරීම කරා. මේක හොඳට බලා ගන්න. එක්සෑම් එකට නිකන් ප්‍රශ්න ටිකක් ඔළුවට මතක් කරගන්න පුළුවන් එන්න පුළුවන් විදිහ
ඒකෙදි කොහොමද අනුක්‍රමණයක් කියන්නේ, වර්ණයක් කියන්නේ, පුනර්කරණයක්, භාවිතා කරන සංකේත, ඊළඟට ව්‍යාජකේත, ඔන්න ඔය ටික හොඳට බලාගෙන යන්න. ප්‍රශ්නෙට එන්න පුළුවන්. මතක් කරගන්න මේ පාඩම. එහෙනම් ජය වේවා හැමෝටම.